සුබ දවසක්. අද මම කතා කරන්නේ WhatsApp වලින් අලුතින් හඳුන්වා දුන්න Meta AI වලින් කොහොමද ෆොටෝ එකක් හදන්න කියලා. මෙන්න මේ ෆොටෝ එක මම හදලා තියෙන්නේ Meta AI භාවිතා කරලා. මෙවැනි අලුත් දේවල් ඔයාලට දැනගන්න ඕන නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ WhatsApp එක open කරගෙන මම පෙන්නන දම් පාට නිල් පාට වගේ රවුම ඇතුළට යන්න. මේ තියෙන්නේ Meta AI icon එක. අපි දැන් ඉන්නේ Meta icon එක ඇතුලේ. අපි මෙතනට ෆොටෝ එකක් සිලෙක්ට් කරගන්න ඕනේ අපේ ගැලරි එකේ. මෙන්න මේ විදිහට අපි අපේ ගැලරි එකට ගිහිල්ලා ෆොටෝ එකක් මේ විදිහට සිලෙක්ට් කරගෙන මම මුලින්ම බලන්නේ සාරි එකේ කලර් එක වෙනස් කරගන්න. මම මේ විදිහට ටයිප් කරනවා please change into a red saree so that your face doesn't change කියලා. අපි බලමු අපේ ෆොටෝ එක කොහොමද සාරි එක කලර් එක චේන්ජ් වෙලා එන්නේ කියලා. මූණ වෙනස් වෙන්නේ නැති වෙන්න. මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක වෙනස් වෙලා ආවිලා තියෙන්නේ. බලන්න. සාරි එක කලර් එක විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මූණ ඒ විදිහටම තියෙනවා. අපි බලමු ඊට පස්සේ සන්ග්ලාස් එකක් මේ ෆොටෝ එකට ඇඩ් කරන්න කියලා. මම මෙහෙම ටයිප් කරනවා make it look you are wearing sunglasses අපි බලමු කොහොමද අපේ ෆොටෝ එක වෙනස් වෙලා ඉන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක වෙනස් වෙලා ආවිලා තියෙන්නේ සන්ග්ලාස් එකක් දාලා. අපි මුලින් හදපු ෆොටෝ එක මෙන්න මේ විදිහට තියෙන්නේ. අපි දෙවෙනියට හදපු ෆොටෝ එක මේ විදිහට තියෙන්නේ. තුන්වෙනියට හදපු ෆොටෝ එක මෙන්න මේ විදිහට තියෙන්නේ. අපි බලමු මේකට ඊළඟට පර්ස් එකක් කොහොමද දෙන්නේ කියලා gold color. මේ විදිහට ටයිප් කරනවා make it like you have a golden purse in your hand කියලා. in your hand කියලා ටයිප් කරලා අපි බලමු ඊළඟට අපේ ෆොටෝ එක කොහොමද අපිට Meta AI එකේ ජෙනරේට් කරලා දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ ෆොටෝ එක ජෙනරේට් කරලා අවිල්ලා තියෙන්නේ. අපි ඊට කලින් ගත්ත ෆොටෝ එක මේ තියෙන්නේ. ඊටත් කලින් ගත්ත ෆොටෝ එක මේ තියෙන්නේ. අපි මේ තියෙන්නේ මුලින් දාපු සාරික කලර් එක. ඊට පස්සේ අපි සන්ග්ලාස් එක මාරු කරා. ඊට පස්සේ අපේ බෑග් එකක් අපි ඇඩ් කරා. ඊට පස්සේ අපි බලමු මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද මාරු කරගන්නේ කියලා. මම මේ විදිහට ටයිප් කරනවා change the background to look like you are in a flower garden කියලා. අපි බලමු Meta AI එකෙන් කොහොමද අපේ ෆොටෝ එක ජෙනරේට් කරලා දෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මාරු කරලා දීලා තියෙන්නේ. ඔයාලත් මෙන්න මේ විදිහට Meta AI භාවිතා කරලා ෆොටෝස් වගේම බර්ත්ඩේ කාඩ් ලෝගෝ වගේ දේවල් උනත් කරගන්න පුළුවන්. මෙවැනිම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් වෙන්නම් channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් කරා ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.